තියලා බලා ගන්න පුළුවන් ඕන. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි 200ම නැති වෙයි පොඩි පොඩි මැද පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ඒ උන් ටික ඉන්නවා ඉතින් ඉතින් කොළඹ මෙඩිසින් සාමාන්‍ය ඕන එකේ කිල්ලන් ඒකේ නම් පොලිමටම ඉන්නවා. ඉතින් හැම එකම දිස්ත්‍රික්කේ එක කොළඹ මම දෙකනේ. ඌ තමයි මගේ රිසල්ට් එක කෑවේ අත්‍තරම. ඒ කියන්නේ දැන් මගේ රිසල්ට් එක ඇත්තටම මගේ රිසල්ට් එක වැඩක් නැති රිසල්ට් යන්නේ. දිස්ත්‍රික්කේ දෙක. වැඩක් නැහැ දිස්ත්‍රික්කේ නෑ එක වෙන්න බෑ. දෙක වුණාම චාටර් ලංකාවේ නම් පළවෙනි 3 ඉන්න ඕනේ. මම 4. ඒ ඔක්කොටම හේතුව ඌ. නැද්ද කියන්නේ ඌ එක්ක වෙන දිස්ත්‍රික් එක වුණා නම් මම දිස්ත්‍රික් එක අඩු ගානේ ලංකාවේ 4 වුණාට. ඒ කියන්නේ දිස්ත්‍රික් රෑන්ක් එක නම් එක වෙන්න ඕන අයිලන්ඩ් නම් පළවෙනි 3 ඉන්න බෑ. එහෙමනේ. ඒ දෙකෙන්ම මාව කෑවනේ අරු. මං දිස්ත්‍රික් එක වෙන්න තිබ්බ chance එකක් මට නෑ. ඌ හින්දා මං 2. මේ මොකද්ද ලංකාවේ පළවෙනි 3 ඉන්න තිබ්බ chance එකක් නෑ. මං ඌ හින්දා 4. ඇත්තට ඌ හොඳට මතකයි මට. හරි. ඌ දන්නවනම් මතක් කරා කියන්නේ ඌ. ඌ තමයි මගේ රිසල්ට් එක එහෙම ඒ කියන්නේ දැන් ඌට ඇත්තටම රිසල්ට් එක ලොකු වැඩකුත් නැහැනේ. දැන් මම නම් ටියුෂන් හරි කරානේ. ඒතර ටියුෂන් වලදී මගේ රිසල්ට් එක මම මාකට් කරනවනේ. ඒතර හොඳ විකුණන්න පුළුවන් සුපිරි රිසල්ට් එකක් මට නැති වුණේ ඌ හින්දා. ඒ කියන්නේ දිස්ත්‍රික් ෆස්ට් කියලා ගහන එකයි දිස්ත්‍රික් සෙකන්ඩ් කියලා ගහන එකයි ලොකු වෙනසක් තියෙනවා. එතකොට දැන් ඌට උගේ රිසල්ට් එකෙන් වැඩකුත් නැහැ. ඌ පන්ති කර යරෙහින් මේ නැහනේ. ඒතර ඌට ওই රිසල්ට් එකෙන් මහ ලොකු තේරුමක් නැහැ. ඌ පන්ති කියපු ගුරුවරුන්ට තේරුමක් තියෙනවා. නමුත් ඌට වැඩක් නැහැ නේ ඇත්තටම. ඌ ওই රිසල්ට් එක කොහෙවත් ගහන්නේ නැහැ නේ. දැන් මම මගේ රිසල්ට් එක ඇඩ්වර්ටයිස් කරනවානේ ළමයින්ව පන්ති වලට ගෙන්න ගන්න. ඉතින් මට පාඩුයි ඒකෙන් මේකෙන්. මට ඕක තිබ්බට ඉතින් මට ඊට වඩා ලේසි. ඉතින් ලංකාවේ 3 කියන එකේ 4යි ලොකු වෙනසක් තියෙනවා. 3යි 4යි එක රෑන්ක් එකක් වුණාට අර එළියෙන් බලන හේකුට පළවෙනි 3 එකක් කියන්නේ මරුනේ 4 වැඩක් නැහැ. මට ඒක උනේ. ආනන්ද ඒගොල්ලෝ එක්කු දිස්ත්‍රික් එක මම 2 3ත් අපේ ඉස්කෝලේ අපේ පන්තියේම දෙවෙනියා ලංකාවේ 6 මිහිසර කියලා 3 වෙනි දිස්ත්‍රික්කේ අපේ පන්ති දිගටම මං එක ඌ 2 ඌ මාර කරුමයක් ඌ කරලා තින්නේ හැබැයි ඒක තිබ්බලු ඌගේ මුළු ජීවිතේම ඌ හැම එකේම 2 ඒ කියන්නේ දැන් පන්තියේ වාර 6ෙම මම 1 වාර 6ෙම ඌ 2 දිස්ත්‍රික්කේ මම 3 ඌ නෑ මම 2 ඌ 3 ඒකෙත් දිස්ත්‍රික්කෙත් බැරි වුණා ඌට අයිලන්ඩ්ුත් ඉතින් ඌ 6 මම 4 ඒ කියන්නේ දැන් ඌ වෙන ඌට පන්තියේ දැන් ලංකාවේ 6 වෙනියා වෙන එකෙක් පන්තියේ පළවෙනියා වෙනවනේ එකපාරක් හරි ජීවිතේදී ඌට ඒ chance එක නැති වුණා ලංකාවේ 6 වුණාට ඌගේ අර ලංකාවේ 4ත් එක්ක පන්තියේ ඉඳින් ඌට ඒ chance එක නැති වෙලා තියෙනවා හිතන්නකෝ ලංකාවේ 6 වෙනියා කවදාවත් ඒ ලෙවල් වල පන්තියේ පළවෙනියා වෙලා නැහැ පන්තියේ දෙවෙනියා හැමතිස්සෙම ඌ වෙන විදිහක පව්කාරයෙක් මොනවද තියෙන්නේ එහෙම තියනවා ඔය අයිලන්ඩ් රෑන්ක් ගන්න යෝගේ මහ දෙයක් නෑ ඇත්තටම සාමාන්‍ය මිනිස්සු හරි මම රෝමිලක 4 කරනවා